आयुबोवन सुබ දවසක් මිත්‍රවරුනි. සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කතා කරන්න යන්නේ 2026 වර්ෂයේ අද හරියටම දඹුල්ලෙන් ආරම්භ වෙනවා. ඔබ දන්නවා walk for peace. ලෝක සාමය උදෙසා පාගමනක් ආරම්භ වෙනවා. ඔබ ඒක දන්නවා. ඇමරිකාව පුරාවටම සහ බටහිර ලෝකයේ තරමක උන්මාදයක් තරමක වික්ෂිප්ත දනවන එහෙම නැත්නම් සතුටු කරවන තවත් පැත්තකින් කියනවා නම් පුදුමයටපත් කරන ලද ඒ පාගමන ලංකාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් රජේ අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනෙන් ලංකාවේ ආරම්භ වුණා. පැති ගණනාවක් පිළිබඳ සමාජ මාධ්‍යයේ මේ ගැන කතා කරන ලංකාවේ බෞද්ධ හැටියට පළවෙනිට කතා කරනකොට ලංකාවේ මේ සාම පාගමනක් අවශ්‍යද? සමහර අය කියනවා ඕක අවශ්‍ය ඇමරිකානු ඇජෙන්ඩා එකක්. ඕක යා යුත්තේ ඊශ්‍රායලයට. තව පැත්තකින් කියනවා මේ අංකුරයෙන් තවත් අවුරුදු 25ක් විතර පස්සේ ඇමරිකාවේ තර්කයක් දාවි බුදුදහම තියෙන්නේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඇමරිකාවේ. ඒ ආධිපත්‍ය හිට යාවි කියලා. තව පැත්තකින් කියනවා මේක එක්තරා විදිහට ඇමරිකානු කුමන්ත්‍රණයක් බටහිර ලෝකේ. විවිධ තවත් පැත්තකින් කියනවා මේ බල්ලෙකුගේ ආගමනය සම්බන්ධයෙන් ලාමක බෞද්ධ විදිහට හැසිරෙනවා කියලා. මෙවන් වූ මතවාදයන් එක්ක මා ඔබට ඊට වඩා ශිෂ්ටාචාරයකින් ශිෂ්ට සම්පන්න වූ මතවාදයේ කුමක්ද කියන එක මතක් කරලා දීමක් මගේ යුතුයකම කියලා හිතනවා අපේ විෂයන්ට අදාළව. පළවෙනියටම කියන්න ඕන මේ සාමපාගමනක් උන්වහන්සේගේ අරමුණ කුමක්ද? ඒ පාගමන් යන උන්වහන්සේලාගේ එක. ඒ අරමුණ හරිද? දෙක. තුන්වෙනි කාරණාව එවැනි පාගමනක් ලංකාවට අවශ්‍යද? හතරවෙනි කාරණාව ඒක දේශපාලනීකරණය වේවිද? පළවෙනියට කතා කරන්න ඕන කාරණාව තමයි මේ ආරාධනාව රජය සහ අනුර කුමාර දිසානායක මේ අය විසින් එහි කිසියම් වාසියක් එයින් දේශපාලනික කිසියම් අවශ්‍ය වූ ඔවුන්ගේ ගමනට එකතු කරමින් දේශපාලන වාසියක් ගන්න ඕන මානයි. ඒක දේශපාලන ලෝකේ හැටි. ඒක දේශපාලනයේ ඕනෑම පාලකයෙක් එවැනි හැසිරීමකට පෙන්නුම් කරනවා. ඒක සදාචාර විරෝධී වුණත්, ඒක නරක වුණත්, ඒක දහමට විරුද්ධ වුණත් දේශපාලන ලෝකයේ හැටි එහෙම තමයි. අම්මගේ ෆොටෝ එකක් ගහන්න පුළුවන් නම් ඒකත් ගහනවා. එය කොයිතරම් යථාවාදීද යථාර්ථකාමීද කියන කාරණාවට වඩා ඒක මේ වෙලාවේ ආණ්ඩුවට විරෝධීව තියෙන ආණ්ඩුවට එරෙහිව නැගෙන රැල්ල ආණ්ඩුවට එරෙහිව තියෙන මතවාද දූෂණ චෝදනා අතිවිශාල ප්‍රමාණයකින් ආණ්ඩුවේ අභ්‍යන්තරයේ තියෙන දිදුරුම් කෑම් මේ සියල්ලටම කාලයකට වෙනස් කරන්න මාතෘකාව වෙනස් කිරීමට භාවිතා කරනවා විය හැකි වෙනවා. නෙවෙයි. නමුත් පළවෙනිට කතා කරන්න ඕන කාරණාව තමයි උන්වහන්සේගේ අරමුණු කුමක් විය හැකිද? උන්වහන්සේගේ අරමුණක් තියෙනවා ලෝකයට සාමය ප්‍රාර්ථනා කරනවා. මේ යුදගිනි එක මවක් ගාසා තීරේ හඬනවා කියනවා තමන්ගේ දරුවෝ 3 දෙනාම නැති වෙච්ච දා ඉඳලා අද වෙනකන් අකණ්ඩව. ඒ වගේම ඊශ්‍රායල ජාතිකයන්ටත් මේ ආරම්භයේදීම මහා විවසනයකට මුහුණ දුන්නා. කිසියම් ත්‍රස්තවාදයක් ඒ වගේම ඊට ප්‍රතිපහාර හැටියට රාජ්‍යයක් හැටියට ඊශ්‍රායලයත් ක්‍රියා කරනවා ඉරානය. ඒක භූදේශපාලනික සහ ඒක වෙනම මාතෘකාවක්. හැබැයි වැදගත් කාරණාව තමයි ලෝකයට සාමය ප්‍රාර්ථනා කිරීම මෛත්‍රී සිතක ක්‍රියාදාමයක්. ඒක ඊටාම වටිනා දෙයක්. තමන්ට මෙන්ම අනුන්ටද යහපත ප්‍රාර්ථනා කිරීම කරුණාවේ ගුණයක්, මෛත්‍රී ගුණයක්. එම නිසා උන්වහන්සේ පියවර තබන්නේ සිහිය පිහිටානම් සතිපට්ඨානයට අනුව
සතිය පිහිටවලා නම්. දෙක උන්වහන්සේ චාරිකාව වැටෙන්නේ ලෝකේ යහපත උදෙසා නම්. වෙනදාට වඩා බටහිර ලෝකයේ සංඝ ගුණය පිළිබඳව කතිකාවක් ගොඩ නැගුණා නම් ඒ නිමිත්ත පදනම් කරගෙන බුදුදහම හොයන්න එක දෙන්නෙක් තුන් දෙනෙක් හෝ පෙළඹෙනවා නම් ඒ කොයිතරම් සුන්දර සහ වටිනා කියන කාරණාවක්ද? මතු පිටින් ඔබ දන්නවා ධර්මාශෝක රජුරෝ චණ්ඩාශෝක ධර්මාශෝක වුණා කියනකොට චූටි සාමණේර වහන්සේ කෙනෙකුගේ දර්ශන මාත්‍රයෙන් තමයි ਸਰව සම්පූර්ණ ඔහු වෙනස් බවට පත් වෙන්නේ. එමනම් වූ චණ්ඩාල වූ මිත්‍යා වූ ඊටාම දුර්දාන්ත වූ මිත්‍යා දෘෂ්ටි වූ බටහිර ලෝකයේ කිලෝමීටර් බර ගානක් දහස් ගානක් ඈත ඇවිද යමින් සිවුරක් දැක්කේ නැති සංඝයා කියන අඳුරන්නේ නැති හාමුදුරුවෝ කියන්නේ මොකද්ද කියන බුදුදහමක් දන්නේ නැති අයට අලුතෙන් හිතන්න අලුතෙන් කල්පනා කරන්න අලුත් වූ බුදුදහම පිබුද වීමකට ඒ ක්‍රියා කිරීම ශ්‍රේෂ්ඨත්වය අපි අගය කරන්න ඕන. දෙවැනි කාරණාව උන්වහන්සේ කරන්නේ කැමරාවට පේන එකට අතවනවන යනවා වෙනුවට උන්වහන්සේ කරන්නේ එය හුදෙක් සතිය පිහිටාගෙන පියවර අනුව සිහිය පිහිටාගෙන ගමන් කිරීමක්. ඒ අනුව එක පැත්තකින් එතන උන්වහන්සේගේ සතිපට්ඨානට අනුව සිහිය පිහිටවනවා ඒ වගේම ගුණ ධර්ම වැඩිනවා. තව පැත්තකින් අපි කල්පනා කරොත් මෙහෙම ඔබට යෝජනා කරොත් උන්වහන්සේ ගිහි කල කෙනෙක් හැටියට කඩුව තෝරගන්නවා නම් යුද හමුදාව තෝරගන්නවා නම් එහෙම නැත්නම් න්‍යෂ්ටික අවියක් නිර්මාණය කරන්න තෝරගන්නවා නම් එහෙම නැත්නම් ඔහු ලෝකයේ උන්වහන්සේ කලබන්නේ ගිහි කෙනෙක් හැටියට න්‍යෂ්ටික බෝම්බයක් දානවා නම් එහෙම නැත්නම් කඩු හරඹයක් වෙන්නලා නම් චිත්‍රපටි නළුවෙක් වෙලා නම් කවර ශාන්තියක් කවර යහපතක් ලෝකයට උදා වෙනවද නැද්ද කියනක ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. ඒ පියවරම මොනතරම් අගය කළ යුතුද? ඒ විතරක් නෙවෙයි අසහනකාරී පීඩාකාරී ඒක කියාගන්න බැරි බෙහෙත් පිටකට ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් තවත් පැත්තකින් කියනවා නම් මානසික ආතතියට උන්වහන්සේ භාවනාවක් පිළිබඳව හඳුන්වා දෙනවා නම් එයත් කොයිතරම් වටිනවද? මෙන්න මේ කියන කාරණාවල් දිහා බලනකොට ඒ ක්‍රියාදාමය හුදු දේශපාලන කවර කඳවුරක හිටියත් සංඝයාට පරිභව කරලා මහා පාප කර්ම කරගන්න එපා. සංඝය කියලා කියන්නේ සමූහය. එතකොට චෝදනා කරන්නේ සංඝයාට එක. දෙක උන්වහන්සේගේ ගුණධර්ම කවර ගුණධර්ම තියෙනවද කියලා ඔබ දන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ ගුණධර්ම තියෙන කෙනෙකුට පරිභව කිරීම සංසාරේ මහා විපාක දෙන්න හේතු වෙනවා. 3 උන්වහන්සේගේ සරණාගමනේ එහෙම නැත්නම් උන්වහන්සේ පැවිදි වෙලා ඉන්නේ හිතුවක්කාරීව හිතුමතේට රෙද්දක් පුරවලා නෙමෙයි ඔය මේ ශාසනයට ඇතුල් වෙලා ඔබ දන්නවා කහසා සන්ටකේ දක්වා කහනූල තියෙන කොටත් ඒ ගරුකාර සත්කාර සම්මාන කරොත් තථාගතයන්න් වහන්සේ ප්‍රධාන සංඝයාට දුන්නු ගුණේ ආනිසංස ලැබෙනවා නම් තාම එහෙම දේවල් නැති මේ විදිහේ තියෙන සංඝයාට ගරිහීමේ තුල විපාකත් ඒ විදිහටම ලැබෙනවා. ටෙනිස් බෝලයක් බිත්තියට ගහපුවාම නැවත ටෙනිස් බෝලය අපේ පැත්තට එනවා. සෑම ක්‍රියාවකම සිත මූලික කරගෙන අනුන්ගේ හේතුවක් මත හෝ ජාතිමාමකත්වයක් පදනම් කරගෙන හෝ දේශපාලන කඳවුරක් සංඝයාට ගැරවීම ඔබ විසින් විනාශ කර ගැනීමක්. ඊළඟ වැදගත් පණිවිඩයක් තමයි උන්වහන්සේට ගුරු දේව උතුමයන් වහන්සේලා ඉන්නවා. අපි දැකලා තියෙන අන්තර්ජාලේ. උන්වහන්සේ සබ්බ දුක්ඛ නිස්සාරණ කියලා මේ සසරේ හිස මුඩු කරලා නියම විදියට පැවිද්දෙක් විදියට ලංකාවේ හෝටල් කරනවා වෙනුවට බිස්නස් කරනවා වෙනුවට සල්ලි එකතු කරනවා වෙනුවට තවත් වෙනයම් ජාවාරමක් ඉඳ ප්‍රසිද්ධ වෙලා හෝ වෙන දෙයකට නෙමෙයි. සාමය ගැන, කරුණාව ගැන, දයාව ගැන මුළු මහත් අවිලුණු ලෝකයක් නිවාසමනන්න උත්සාහ කිරීමක්. ඒ ශ්‍රේෂ්ඨ නොවන්නේද? ඒ නිසා එවන් වූ සංඝ පිටුන් උන්වහන්සේට අද මහණ වුණාද ඊයේ මහණ වුණාද එ르දියෙන් ගියාද නෙමෙයි. උන්වහන්සේ සිහිය පිහිටවාගෙන කිසියම් විදියේදී වීරියක් වඩනවා. ඒ වීරිය කවදා හෝ එතන දුර්වලතා තියෙනවා නම් කවදා හෝ දවසක සංසාරේ නිවැරදි බවට පරිවර්තන වෙයි. බැලුව බැලමනේ එ르දිපාදය තියෙනවා. ඡන්දය තියෙනවා, චිත්තය තියෙනවා, වීරිය තියෙනවා, විමර්ශය තියෙනවා. විමසා බැලීමකින්
පාගමන කරන්නේ. අනුකූලයි ධර්මයට. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා බල්ලෙක් සම්බන්ධයෙන්. ඔබ ගරහන්න එපා ඒ ගැන. බල්ලා බලෙන් හදලා ඒ වෙනුවෙන් සූදානම් කරා නෙවෙයි. මා දන්නා දැනුතොරතුරු අනුව ඉන්දියාවේ යනකොට ඒ බල්ලා මේ හාමුදුරන් වහන්සේලා නගරේ පිටිපස්සෙන් ගිහිල්ලා දහස් ගාණක් මේ හාමුදුරුවෝ පිටිපස්සෙන්ම ගිහිල්ලා අවසාන වෙනකන් ඇවිද්ද නිසා කිසිම බාධා කරදර ඉවසගෙන ඒ බල්ලා ඒ විදිහට ගියා කිව්වම මේ බල්ලව අනුගත කරලා හොදලා කරුණාව දීලා ඔබ දන්නවද මැඩියෙකුගේ කතාවක් තියෙනවා ධර්මයේ. එක පුරුෂයෙක් බුදුහාමුදුරුවෝ බණ කියන දේශනා කරන වෙලාව කෝට්ටක් කරක ආවා. මැඩියාගේ ඇඟ උඩේ තියෙන්නේ මැඩියා ඒ කෝට්ටට තද වෙලා මිය ගිහිල්ලා දේවතාවෙක් කියලා උප්පත්ති ලබනවා. බලනකොට ඒ මැඩියා බණ අහලා තියෙනවා. මැඩියා කියන්නේ පුංචි සතෙක් මැඩියා හෝ ඊට අදාළ ඒ සතෙක් ගැන. වවුලු 500ක් මේ ශාසනයේ සුගතිගාමි වුණේ ගැන ඔබ අහලා තියෙනවා. සංසාරේ පිරිත් ගැන එක කතාවක තියෙනවා කිකිලියක්. කිකිලියගේ පණුව කණ එක අතෑරලා දාලා ධෛර්යවන්ත වෙලා දිව්‍ය ලෝකෙ ගිය කතාව ඔය නම් මට පැය ගාණක් ඒව ගැන කියන්න පුළුවන්. මේ බල්ලා බැලූ බැල්මට වීදියෙන් අහම්බෙන් හම්බුණා කියලා මේ හම්බු සිදුවීමක් නෙමෙයි. බල්ලෙක් කියන්නේ මිනිස්සුන්ට තරහ සාමාන්‍ය මිනිස්සුන්ටවත් පෙළඹෙන්නේ නැතිකොට වීදියක ඉන්න බල්ලෙක්. බලු රෑනෙට එක තියෙනවා මිසක් බුරනවා මිසක් කණ්ඩ දෙනවා මිසක් කණ එකක් හොයාගෙන යනවා මිසක් වර්ගයාබෝ කරන්න බැල්ලියක් හොයාගෙන යනවා මිසක් ඌට හිතලා හැසිරෙන්න බෑ. හැබැයි මෙහින් පණිවිඩයක් කියනවා. සසර පුරුදු සංඝ සම්මුඛයේ හමුවේ බුද්ධ සම්මුඛයේ හමුවේ මොන තරම්නම් තිරසනාට පැටලලාද කියනවා නම් අපේ බුදුරජාණන් වහන්සේට එහෙම නැත්නම් බෝසතාණන් වහන්සේට ඇත්ත උපකාර කරා කියනවා කලේ ඉද්දී. එහෙනම් මේ බල්ලට ඒ සංඥාව ඉපදිලා පෙර පින මතු වෙලා ඉන්නා තැනින් මේ හාමුදුරන් වහන්සේගේ සංසාරේ ගෝලයක් වෙන්න පුළුවන්. කොහොම නමුත් ධර්ම සංඥාවක් ඉපදිලා ඒ බල්ලා විසින් එක පැත්තකින් උන්වහන්සේලා යන්නේ දුෂ්කර මාර්ගයේ සරපෙව ඉන්න පුළුවන්. බල්ලා ඉදිරියෙන් යනවා. හාමුදුරන් වහන්සේලාට ආරක්ෂාවක්. පිස්සු බල්ලෙක් හමාගෙන එන්න ඉඩ තියෙන උන්වහන්සේලාට. මේ බල්ලා එක වළක්වන්න පුළුවන්. බල්ලෙක් ඉන්න තැන කිසියම් ප්‍රතිගැනීමක් තියෙනවා කවුරු හෝ ඊට ප්‍රතිශෝධනයක් විරුද්ධත්වයක් දානවා නම් එහෙනම් එක පැත්තකින් ආරක්ෂාවක්. තව පැත්තකින් තමයි ඒ සුනකයාට කිසියම් මුදු සංඥාවක් උපදවාගෙන ඒ මතම හිත පිහිටාගෙන ක්‍රියා කරපුවාම එතකොට ඔහොම කියන්න එපා කාන්තක අසුර අශ්වයත් ඇවිල්ලා එහෙනම් තිරිසනෙක් නේ. එහෙනම් බෝසතාණන් වහන්සේට අයි පූජනීය විදියට ඒ බෝසතාණන් වහන්සේට උදව් කරගෙන කතා කරන්නේ මුචලින්ද නාගරාජ්‍ය බලන්න. ඒ විදිහේ කතා කරනකොට අපි බොහොම පරිසං වෙන්න ඕනේ. ඒ පරිභව කරන එක බොහෝමම දැක්කා. ඊටාම වැරදි ආකාරයට දෘෂ්ටි කෝණයක ඉඳලා පරිභව කරනවා. ධර්මයේ ගැන හොයන්න ඕනේ. අටුවා ටීකා විමර්ශනය කරන්න ඕනේ. නැතුව Taman දන්න කැලී ටික අහුලගෙන පොඩ්ඩක් බණ කතා දෙක තුනක් අහලා ජාති මාධ්‍යයෙන් උන්මත් වෙලා එහෙම කරන්න හොඳ නැහැ. එතන ප්‍රශ්නයක් තියෙනවා මටත්. උන්වහන්සේගේ ක්‍රියාවලිය ගොඩක් ශ්‍රේෂ්ඨයි. නමුත් ලංකාවට මේ වෙලාවේ සාමපාව ගමනක් යන ලංකාවේ එහෙම අසමගියක් තියෙනවද? ඒක යුද්ධ කාලේ වගේ නෙමෙයි නේද? අපි එක පාර්ශ්වයකට අරන් නැහැ නේද කියලා කිසියම් නගලපීමක් මේ පාගමනේ තුල ලංකාවේ මේ වෙලාවේ අනවශ්‍ය මොහොතක තියෙනවාව දෝ කියන බැලු බැලමට එහෙම තර්ක කරාට කමන්නේ ඒකේ සාධාරණත්වයක් මටත් තියෙනවා. හැබැයි උන්වහන්සේ බලෙන් ආව නෙමෙයි මේ රජෙන් ආරාධනා කරනවා. එවිට කවුරු හෝ කෙනෙක් චණ්ඩාලෙක් වෙලා ඉන්න අවස්ථාවක ධර්මාශෝක චණ්ඩාශෝකට ඒ උන්වහන්සේ ඒ වෙලාවෙත් කවුරු හරි ආරාධනා කරනවා නම් භික්ෂුවකට ඒ වෙලාවේ වඩිනවා. ඒක ඒ වගේ උන්වහන්සේ කරු උන්වහන්සේගේ ආරාධනාව පිළිගැනීම පමණයි. දේශපාලනයේ කොතනද මේ සුදුසු කාලයේද නැද්ද මේ පාගමනක් යන්න කියනවා රටකින් ආරාධනා කරනවා. ඒ අගය කරනවා නම් ඒ බෞද්ධ රටක් ඊටාම තේරවාදී පිරිසුදු බුදුදහම තියෙන රටක්. උන්වහන්සේ තව දුරටත් මේ අංකුරයක් අරගෙන යන ඇමරිකාවේ ගිහිල්ලා ඒකේ එදාට තර්ක කරන්න පුළුවන්. ඒක එදාට බලාගමු. නමුත් නැති පළාතක අපි දන්නවද පාකිස්තානයේ වාර්තාවක් වෙනවා. සුනා පරන්තය කියලා මම දන්නේ නැහැ මට මතක හැටියට. මහා ධර්මයේ තිබ්බ පළාතක්. පවුල් 500 ගණක් ලු තියෙන බෞද්ධයෝ බුදු පිළිමය දැකලා නැහැ කියනවා.
පිළිමයක් විදිහට. ඔවුන් කෞතුකාගාරයට. මේ ශ්‍රේෂ්ඨ වැඩක්. හෙට දිනේ ඒ රටවල් වලට යනවා නම් හොඳයි. නමුත් අපි බෞද්ධයෝ හැටියට සංඝයාගේ වීරිය බලන්න ඕන. කිලෝමීටර් 1000 ගානක් ඔබ කිලෝමීටර පයින් ගිහිල්ලා බලන්නකෝ ආසාවට කරනවා නම්, ජොලියට කරනවා නම්, විනෝදයට කරනවා නම්, ආධාර ඉල්ලනවා නම් ඔය පිළිබඳව වෙන මොනවා හරි අරමුණක් නැතුව පිරිසුදු විදියට යන්නේ. එතන වීරියක් තියෙන සංඝයාගේ වීරියට নমස්කාර වේවා කියලා කුසලයක් කරගන්න. අකුසලයක් කරගන්නවා වෙනවට. දැකලා හිත පහදන්නට සංඝයාගේ වීදියේ කෙබඳුද? මෙවැනි පාගමනින් දහස් ගණන් බුදුහාඳුරට වඩින්න ඇති නේද සංඝයා එදා? ඒ විදිහට කල්පනා කරන්න. ඊළඟට ලංකාවේ මේ පැමිණිච්ච එක ඒ සුනකයා හරි ඒ හාමුදුරුවෝ හරි එහෙම කරපු එකෙන් ඒ දින 7යි මේ වැඩ ඉන්නවත් පන්සල් හදන්නවත් දානපතියන්ගෙන් දේවල් ගන්නවත් නෙමෙයි. උන්වහන්සේ සල්ලි එකතු කරලා මහා පන්සල් හදනවා, මහා සල්ලි එකතු කරලා දුප්පතුන්ට දෙනවා කියලා එක කාරණා නෑ. උන්වහන්සේ කියන්නේ සද්ද කරන්න එපා, අපේ පිටිපස්සේ එන්න එපා. උන්වහන්සේ කියන්නේ සිත පිහිටවාගෙන අපි ආරම්භ කරනවා ගමන. ඒ ශක්තිය ලෝකෙට මොකද ඒකත් එක්තරා විදිහේ ප්‍රාර්ථනාවල සඵල වෙනවා. ඒ ප්‍රාර්ථනාව කොච්චරනම් සඵල වෙනවද කියලා මෙහිම බුදුදහමට අනුව ගලපවුවොත් අඟුලිමාල අච්චර මිනි මරලා දරු ප්‍රසූතිය වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා මේ ආර්ය ජාතිය උපත ලැබුවෙන් පස්සේ මං කරේ නැහැ කියලා ප්‍රාර්ථනා කරන්න කියලා, අදිෂ්ඨාන කරන්න කියලා. ඒකනේ ඔබ මම ඉපදෙනකොටත් ඔය අඟුලිමාල පිරිත කියන්නේ. එහෙනම් නිවැරදි ප්‍රතිපත්තියකින් අදිෂ්ඨානාව කරොත් ඒව වෙනස් කරන්න පුළුවන්. ඒකට එක උදාහරණයක් දීලා නවත්තන්නම්. මට මතක හැටියට රජුරුවන්ගේ නම බිම්බිසාර රජුගේ පුතා අජාසත් හෝ මේ ධර්මාශෝක රජුරු යුද්ධයක් ඉවර වෙලා සඳුළු තලයට වෙලා දෙකින් එකක් ඈත දිහා ගංගාව දිහා බලාගෙන ඉන්නකොට මේ ගංගාව උඩුගම් බලා යනවා. එතකොට ගංගාව දෙගොඩ තලා යනවා. මේ පිළිබඳව අරුම පුදුම දෙයක් මේක ඇවිල්ලා රජුරවන්ට අමාත්‍යවරයා කියනවා. මේක වෙන්න බැරි දෙයක්, මේක කොහොමද අනිත් පැත්ත ගලන්නේ? ඒ වෙලාවේ අන කරනවා මේ ගැන සොයා බලන්න කියන අවසානයේ කි සංක්ෂිප්ත සාරාංශය හැටියට ගත්තම එදා හිටිය නගර සෝබනිය විසංගන. එයාට එදා දවසේ නිදිහානේ සතපෙන්න රන් කහවණු ලක්ෂයක් දීලා කෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දීලා එයා යෝජනා කරනකොට එයා කියනවා නෑ අද මම 1000කට කලින් පොරොන්දු වුණා, ඔබ ලක්ෂයක් දුන්නත් මම පොරොන්දුනේ හින්දා ඒ පොරොන්දු ඉෂ්ට කරනවා මිසක් මට ඒකට බොරු කරන්න බෑ. ඒ සංවාදයේ ප්‍රතිඵලයක් ඇටියට ඇයගේ අදිෂ්ඨානයේ නිවැරදිකම පෙන්නනවා. දහමට අනුව මාගේ මේ එදා සිට අද දක්වා කවදාවත් කිසිම පුරුෂයෙකුට මා මුසාවක් කරලා හම්බ කරලා නැහැ. මා බොරු කියලා නැහැ. මා සත්‍යවාදී ජීවත් වුණේ සත්‍ය නම් මේ ගංගාව උඩුගම්බලා දෙගොඩ තලා යන්න ඕන කියලා. ඒක නූතනයේ සමහරුන්ට ඒ ගැන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාකාමී අය මේ ධර්මයේ තියෙන එක හැටියට ඒක එහෙම තමයි. අකුණක් ගහනකොට අකුණ ඇඟිල්ල දැක්කලා දික් කරලා පෙන්වන්න පුළුවන්ද? බෑ. හැබැයි එළිය විතරක් පෙන්වන්න පුළුවන්. අකුණ කියලා ඔබ පෙන්වන්නේ එළිය. ඒකේ ශක්තිය පෙන්වන්න බෑ. හැබැයි ශක්තිය දැනෙන්නේ අකුණ ගහපුවම මහා රූක්ෂ ගස් දෙකට පළලා බිම වැටෙනවනේ. ඔබට විදුලිය මේකයි කියලා පෙන්වන්න පුළුවන්ද? එළිය පෙන්වන්න පුළුවන්, කරන්ට් එක පෙන්වන්න පුළුවන්ද? හැබැයි කරන්ට් එකෙන් පුළුවන් නේද පුද්ගලයන් මහා අලි නෙමෙයි ඕනම දව අලු කරන්න. එහෙනම් මේ පේන ලෝකෙට වඩා ශක්තිවන්ත, පේන ලෝකෙට වඩා ඊට වඩා බලය වැඩි, ශක්තිය වැඩි ලෝකයක් තියෙනවා. මේ කතා කරන ෆෝන් එකකින් මේක ඔෆ් කරලා WhatsApp දියෙන් පස්සේ හෝ මොකකින් හරි ඇමරිකාවේ ඉන්න කෙනාගේ රූපේ හඬ දෙකම පේනවනේ. ඒ තරංගය ඇස් දෙකට පේනවද? නෑ. නමුත් විශාල ශක්තියක් ඒ ක්‍රියා කරනවනේ. ඒ වගේ මේ ලෝකේ පේන දෙයට වඩා ඔබ විශ්වාස කරන්නේ භෞතික වුණාට ඉතිහාස දේවල් මේ ලෝකේ ශක්ති දේවල් තියෙනවා. ඒ නිසා මේ කර්මයේ අදිෂ්ඨානය කියන එක මේ ලෝකේ බොහෝ දේවල් වෙනස් කරන්න පුළුවන්.
ලංකාවේ බොහෝ වර්ෂාවෙන් වියලිලා ඉන්න බැරුව ඉන්නකොට ලංකාවට වහිනවා. වතුර පොදක් හරි වැටෙනවා. කොහේ ගියත් සංඝයා නම් පෙනී සිටින්නේ. කොහේ ගියත් සංඝයා නම් ධර්මය කියන්නේ. කොහේ ගියත් සංඝයාගේ නම් ගුණ වයන්නේ. කොහේ ගියත් සංඝයාගේ සමනානංච දාර්ශනං. ඒ සංඝයාගේ දර්ශනයත් මංගල කාරණාවක් කියලා මහා මංගල සූත්‍රයේ බුදුහාමුදුරු කියනවා නම් ඒ දර්ශනයේ දිහා බලලා වන්දනා කරලා ගෞරවය කළා ඔබ කොයි ලෝකෙ හිටියත් ඊට පරිභව කරන්න නැතුව පිනක් කරගන්න මා මේ වැඩසටහන කරන් තේරුම් ගත්තේ කුරුහරුප කියනවා බනිනවා හෙළ ජාතිකත්වයේ ඔළුවේ තියාගෙන කතා කරනවා ඒක කමන්නේ මේකට එපා සංඝයාට එපා ඔබට කවදාවත් කටින් පිට කරපු වචනේ මරණ මංචකයේදී ඔබ කරාම පස්සට සංසාරේ පුරාම පිටිපස්සෙන් ඒවි ඒ නිසා සංඝයාට ගැරහීම නිවැරදි හදවතකට ගැරහීම එවන් වූ වීරවන්ත උත්තමයන්ට ගැරහීම අපිට වැඩක් නැහැ ධානයක් තියනවද නැද්ද අපිට වැඩක් නැහැ උන්වහන්සේ රැට කනවද දවල්ට කනවද අපිට වැඩක් නැහැ ඇමරිකාව කියු පළියට ආවද ලංකාවෙන් කියු පළියට ආවද උන්වහන්සේ පැවිදි වෙලා ඉන්නේ උන්වහන්සේ ලෞකිකයේ කෙලෙස් වලින් ඈත් වෙලා ඉන්නේ සරප්පු දෙකක් නැතුව මේ මහා ගිනිමත් දහනේ ඇවිදින්නේ මේ ඇවිදින වාරයක් පාසා ලෝකේ කතා කරන්නේ සංඝයාගේ වීරිය ගැන සංඝයාගේ ගුණය ගැන ඒ සංඝයාම දිනේවා සංඝයාම බබලේවා මේ ශාසනයම බබලේවා කියන ඒ ශ්‍රේෂ්ඨ අරමුණත් එක්ක ඔබට කියන්න කැමති මේ ලංකාවේ ඒ ඔය එක්කෙනෙක් MCC පාරේ ඔය ගමන් කරන්නේ ඇමරිකාවේ කියන තුට්ටු දෙකේ තර්කවලට යන්නේ නැතුව එවන් උතුමෝ ඒ උතුමන්ට ඕනේද මේ අනුර කුමාර කරුණාන් කොහෙන් හරි මේ දින 7 ඇවිල්ලා උන්වහන්සේලා වඩි උන්වහන්සේලා තවත් රටකට යාවි ඒ සතා පිළිබඳවත් වඳී කියයි නෑ කියයි බල්ලට වඳින්නේ නෑ කවුරුත් එහෙමත් අය ඉන්න පුළුවන් අපිට අදාළ නෑ ඔබ ඒක අදාළ කරගන්න ඕනේ ඔබ සංඝයා කෙරෙහි දැකලා තිරිසනෙක් වුණත් ඒ සංඝයා කෙරෙහි හිත නම්ශීලී කරගෙන හිත පාලනය කරගෙන හිත නැමිලා හිත පුහුණු වෙලා වීදියේක හිටිය සුනකෙක් මේ තරම් සංඝයා සමග නාලා කාලා සැප විඳලා මේ රටෙන් රටට ඇවිදින්න වීදියේක හිටපු කෙනෙක්ගේ බල්ලගේ ආත්මය වුණත් පින මතුන විදිය හෝ කියලා ඒ කර්මය පිළිබඳව විශ්වාස කරන එක ලෞකික සම්මාදිට්ඨියක්. එතන ඒ පින තිබ්බේ නැත්නම් ඒ බල්ලට එහෙම මතුවෙන්න විදියක් නැහැනේ. බල්ලගේ ආත්මය වුණත් ඌ සංසාරේ කරපු සමහර දේවල් පින මතුවෙලා නේද? එහෙනම් මේ පින ඕනම වෙලාවක අපිට මතුවෙන්න පුළුවන් නේද? කර්මයක් ওই විදියට මතුවිය හැකි නේද කියලා ලෞකික සම්මාදිට්ඨියට එන්න. අන්න ඒ විදියට බලලා ජීවිතේ සිත පහදවා ගන්න බැරි නම් අපහාස නොකර ඉන්න, පරිභව නොකර ඉන්න, අදහසක් නොකර ඉන්න. ඒ වෙනුවට ඒ අදහස් හිතින් ඒ මාතෘකාව පැත්තකින් තියන්න. එහෙනම් ඔබ වෙනුවෙන් ඔබට මේ මග කියා දෙන්නේ. ගිහින් එන්න. හම්බෙමු. ආයිබෝන්.